මුළු ලෝකෙම හොල්ලපු නේකඩ් බයික් ලෝකේ ටොප්ම ලෙවල් බයික් දෙකක් අද මුහුණට මුහුණ හමු වෙනවා. එක පැත්තක තියන්නේ ජපානයේ මාස්ටර් ඔෆ් ටෝක් Yamaha MT10 එක. අනෙක් පැත්තේ තියන්නේ ඕස්ට්‍රියාවේ බීස්ට් KTM 1390 Super Duke R එක. මේක නිකම්ම කම්පැරිසන් එකක් නෙවෙයි. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම බැලුවොත් Yamaha MT10 එක කියන්නේ 2016 ඉඳන් නේකඩ් සෙග්මන්ට් එකේ ලොකු නමක් දිනාගත්ත බයික් එකක්. හැබැයි 2024 අවුරුද්දේ KTM එක 1290 Super Duke R ඊට එන්ජිම අප්ග්‍රේඩ් කරලා 1390 Super Duke R එක මාකට් එකට දියත් කළා. මේ දෙකම නිර්මාණය වෙලා තින්නේ තනිකරම ස්පීඩ් එකයි රෝ පවර් එකයි බලාපොරොත්තු වෙන රයිඩර්ස්ලා වෙනුවෙන්මයි. දැන් බලමු එන්ජිම පැත්ත. Yamaha MT10 එකේ තියෙන්නේ 998cc CP4 crossplane engine එකක්. ඒකින් 166 bhp වල පවර් එකකුයි 112 Nm ටෝක් එකකුයි දෙනවා. ඇත්තටම ඒ සද්දෙට ඕනම කෙනෙක් වශී වෙනවා. හැබැයි KTM 1390 එක ළඟට ආවම සෙල්ලම වෙනස් වෙනවා. මේකේ තියෙන්නේ 1350cc ලොකු V-twin engine එකක්. ඒකින් පිස්සු හැදෙන 190 bhp පවර් එකක් වගේම 145 Nm ටෝක් එකක් ජනනය කරනවා. පවර් එක අතින් බැලුවොත් KTM එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ මේක පාරේ යන රොකට් එකක්. performance ගැන කතා කළොත් Yamaha MT10 එක හරිම ස්මූත්. ඒකේ handling එක හරිම predictable. ඒ වගේම වංගු ගන්නකොට තියෙන confidence එක උපරිමයි. හැබැයි KTM එකේ තියෙන්නේ ready to race කියන පිස්සුව. ඒකේ weight එක අඩුයි. ඒ වගේම ඒක හරිම aggressive. ඕනම වෙලාවක ඉස්සරහ රෝදය උඩට ගන්න බලාගෙන ඉන්න. 2024 මොඩල් එකේ advanced electronics pack එකක් ඇතත් රෝ පවර් එකේ ස්වභාවය නිසා කලාතුරකින් ගෝනිකු හසුරුවනවා වගේ දැනෙනවා. KTM කිව්වොත් MT10 එක කියන්නේ precision machine එකක්. KTM 1390 එක කියන්නේ තනිකරම පවර් එක පිරුණු බයික් එකක්. ඔයාට ඕන කරන්නේ ප්ලෑන් කරලා පර්ෆෙක්ට් විදිහට වේගයෙන් යන්න නම් Yamaha එක හොනයි. හැබැයි ඔයාට ඕන කරන්නේ හැමෝම බය වෙන විදිහේ දරුණු පවර් එකක් සහ කිසිම බයක් නැති රයිඩිං ස්ටයිල් එකක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ තීරීම වෙන්න ඕනේ KTM 1390 Super Duke R එකම තමයි. මේ දෙකෙන් ඔයා කැමතිම මොකේටද? කමෙන්ට් එකක් දාන්න. Safe ride.